සුබ උදෑසනක් මගේ මල් යාළුවෝ හැමෝටම. ඉතින් ඔයගොල්ලන් හොඳින් ඉන්නවා කියලා හිතනවා. මගේ පැල තවාන මේ අස් කරන ගමන් ඔයගොල්ලන්ට පුංචි වීඩියෝ එකක් ගේන්න හිතුවා. මේක ඇත්තටම ඔයගොල්ලන්ට වැදගත් වේවි කියලා මම හිතනවා. දැන් මගේ පැල තවානේ ගොඩක් ගස් කට් කළා. ඉතින් මේ කට් කරන අතරතුර මට හිතුණා මේක ඔයගොල්ලන්ට ගේන එක හොඳයි කියලා. මම මේ අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ අපේ දැන් කට්මුල් තියෙන ගසක් අපි කට් කළා, මලුත් එක්ක තියෙන ගසක් කට් කළා. සමහරවිට ගහ ටිකක් මෙල වෙනවා, ඊළඟට මේ මල් සමහරවිට පර වෙලා සවුතු වෙලා යන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒකට විසඳුම දැන් මගේ පැල තවන්නේ ගොඩක් ගස් දැන් අඩු වෙලා, මොකද හුඟක් ඒවා කට් කළා. ඉතින් මම ඒකට යොදාගන්නේ කොහොබත්. මේ තියෙන්නේ අපි මුලින් පදම් කරලා හදාගත්ත කොහොබත්. ඔයගොල්ලන් මේක ගැන දන්නේ නැත්නම් මගේ කලින් වීඩියෝ එක බලන්න. මේ තියෙන කොහොබත් ඇත්තම කොකෝ ප්ලස් හා සමානයි කලින් ගන්න. ඉතින් මේ වගේ කඳ පැලයක්, මේ වගේ ගහක් දැන් මේක හොඳටම ඔයගොල්ලන්ට පේනවා ඇති කට්මුල් ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඉතින් එච්චර සාර්ථක දිගට ඇදිලා නැහැ. ඉතින් මේ වගේ ගස් කට් කරන්න ගියාම ඉතින් මේක මලකුත් තියෙනවා, මල් පොහොට්ටුවකුත් තියෙනවා. ඉතින් මේක මට දැන් කට් කරගන්න ඕනේ. ඒ නිසා වැඩියෙන් පැල ලබා ගන්න මම මේ ගහ කට් කරන්න මුලින්ම කරන්නේ. ඉස්සෙල්ලා මේක අපි කට් කරන්නේ නැහැ මම කරන්නේ මේක මේ මුල වටේට මේ වගේ ටිකක් කෙඳි සහිත පොල්ලෙලි කෑලි එකතු කරනවා. ඒ කියන්නේ මේ ගහ වටේට මේ වගේ කෙඳි සහිත පොල්ලෙලි කෑලි එකතු කරලා ඉවරලා ටිකක් ඈතට වෙන්න මේක වටේටම කොහොබත් මේ විදිහට එකතු කරගත්තාම මේ විදිහට කොහොබත් ටිකක් එකතු කරලා සති දෙක තුනක් තියනකොට හොඳටම මේ ගහේ කට්මුල් එනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ පොල්ලෙලි කෑලි වලට මේ මුල් අදිනවා. කට්මුල් ඒ අදුනට පස්සේ පොල්ලෙලි කෑලිත් එක්කම අපිට අරගෙන වෙන පොට්ටයකට මාරු කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේ ගහ මැලෙන්නේ නැහැ. මැරෙනවා කියලා අවදානමක් ගන්න ඕනෙත් නැහැ. මේ ගහ ඉතාමත් නිරෝගීව ලස්සනට ඒ විදිහටම තියෙනවා. දැන් ඉතින් මම ඒ වගේ හදාගත්ත පැල තමයි මේ තියෙන්නේ. මගේ තවනේ ගොඩක් ගස් දැන් මම කට් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති මේ හැම ගහකටම මම දැන් ඒ විදිහට කොහොබත් ලං කරලා හදාගෙන තියෙන්නේ. දැන් මේ තියෙන ඒ වගේ මම කලින් හදාගත්ත එකක්. ඔයගලන්ට පේනවා ඇති කොහොබත් අස්සෙන් හොඳටම කට්මුල් ඇවිල්ලා. ඉතින් දැන් මේක මට කට් කරගන්න පුළුවන්. මේ තව වටිනුත් එනවා. ඉතින් මේ විදිහට කට් කරගත්තම ඔයගොල්ලන්ගේ පැල ඉතාමත් ලස්සනට මැරෙන්නේ නැහැ. ලස්සනට මේ කොළ මැලවිලා යන්නේ මල් පර වෙන්නේ මුකුත් නැහැ. ඒ විදිහටම වෙන පොට්ටයකට අරගන්න පුළුවන්. ඉතින් මේක ඔයගොල්ලන් මේ ගස් මේ විදිහට මුල් ඇදලා කට් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට තියෙන මේ කඳ වටේ ඉතුරු කොටස් වල මේ විදිහට දැන් මේක නම් මේ ඇවිල්ලා මේ කොහොබත් පොඩ්ඩක් ඈඩ් කරලා තියන්න. එතකොට මේ බොටම් කොටසේ පැල ගන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් මම හිතනවා මේක මේ ඔයගොල්ලන් කරලා බලන්න. ඉතාමත් සාර්ථකව ඔයගොල්ලන්ට මේ විදිහට කට්මුල් අරගෙන පැල හදාගන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි කියලා හිතෙනවා. මේ වගේ ලස්සනට මල් හදා ගන්නත්, ඒ මල් ගස් වලින් පැල ගන්නත් මේ විදිහට ඔයගොල්ලන් කොහොබත් යොදලා කට්මුල් අරගන්න. ඒ වගේම ගස් රීපෝට් කරනකොටත් මේක යොදාගත්තම ඔයගොල්ලන්ට ගොඩාක් වාසි. එතකොට ඔයගොල්ලන්ගේ මල් ගස්වල මල් මැලෙන්නෙත් නැහැ. ගසුත් ඉතාමත් නිරෝගීව සාර්ථකව හැදෙනවා. ගස් මැරෙනවා කියලා බය වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් ඔයගොල්ලන් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වීඩියෝස් ඔයගොල්ලන්ගේ යාළුවන්ට share කරන්න, ඒගොල්ලන්ටත් දැනුම ලබා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳ නම් ඔයගොල්ලන්ට මේකේ යම්කිසි වටිනාකමක් තියෙනවා නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට වැදගත් වෙන දෙයකින් එන්න බලාපොරොත්තු වෙයි. ගිහින් එන්නම්. බුදු සරණයි.